භගවත් තථාගතයන්න් දවසක් ශ්‍රාවකයන් කීප දෙනෙක් සමග ගඟකින් එතර තිබූ ගමකට යාමට තොටු පොළක් ළඟට වැඩියා. මේ වේලාවේ තොටියා එගොඩ ඉඳන් මෙගොඩට කෙනෙකුන් රැගෙන එමුණුයි සිටියේ. ඉතින් ලෞතුරා බුදුරජාණන් වහන්සේ ඔහු එනතෙක් ඉවුරට වී සිටියා. ඔය අතර හදිස්සියේම හිස රැවුල් වැවුණු ඉතා කෙට්ටු දුර්වල සිරුරක් ඇති බමුණෙකුත් ගඟෙන් එතර වීමට තොටු පොළ ළඟට ආවා. ඔහු මේ තොටියා එනකම් බලන් හිටියේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ දිහා බලලා සරදමට වගේ සිනහවකුත් පාලා මහත් ආඩම්බරයෙන් ජලය මත ඇවිදගෙන එගොඩට යන්න ගියා. මෙම සිදුවීම බලන් හිටිය එක් ශ්‍රාවක භික්ෂුවක් ඒ වේලාවේ භාග්‍යවතුන් වහන්සේගෙන් මෙහෙම අහනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අප එගොඩට යන්න තොටියා එනකම් බලන් ඉන්නවා. නමුත් අර තවුසා එගොඩට ගිය හැටි හරිම අපූර්වයි. මහත් වූ ආශ්චර්යමත් ප්‍රාතිහාර්ය පාන්නා වූ ඔබ වහන්සේට මෙය ඊතා සුළු වූ කාර්යයක්. නමුත් ඇයි හිමියනි ඔබ තොටියා එනතුරු බලා සිටින්නේ? භාග්‍යවතුන් වහන්සේ මෙහෙම පිළිවදන් දෙනවා. මහණෙනි, ඒ තවුසාගේ ගමනේ අපූර්වත්වයක් නැහැ. වටිනාකමකුත් නැහැ. සිටින්න, මම ඔබට තොටියා මෙගොඩට ආපසු එය පහදා දෙන්නම්. මේ අතර මෙගොඩට ආ තොටියා භාග්‍යවතුන් වහන්සේ දැක ඉක්මනින් ඔරුවෙන් බැස මහත් ආදරයෙන් පසඟ පිහිටුවා වැඳ මෙහෙම කියනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, ඔබ වහන්සේ ඇතුළු පිරිස එගොඩට වඩින්නද? මගේ ඔරුකඳට වඩින්න හිමියනි. මම මහත් ඕනෑකමින් බොහෝම ප්‍රවේශමින් එගොඩ කරලන්නම්. එවිට භාග්‍යවතුන් වහන්සේ, තොටිය ඔබ දැන් මෙගොඩට ගෙනා මිනිසා ගාස්තු ලෙස ඔබට කොපමණ ගෙව්වාද? එවිට තොටියා, අනේ හිමියනි, මට ඔබ වහන්සේලාගෙන් ගාස්තු උවමනා නැහැ. මෙය මාලද මහා භාග්‍යයක්. මට සංසාර සාගරයෙන් එතර වීමට හොඳ ඔරුවක් වැනි මහා කුසලයක්මයි මෙයින් අත්වන්නේ. නැවතත් හඬ අවදි කළ අප තථාගතයන්න් වහන්සේ, ඔව් තොටිය, එය වෙනමම කාරණාවක්. මට ඔබගෙන් දැනගැනීමට අවැසි ඔබ සාමාන්‍යයෙන් අය කරන ලද ගාස්තුවයි. හිමියනි, මා අය කරන්නේ අඩමස්සකි. එවිට භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතා, මහණෙනි, ඒ තවුසා කළ හපංකමේ වටිනාකම අඩමස්සයි. නමුත් ඔහු එය ලබා ගැනීමට ජීවිතයෙන් විශාලම කාලයක් කැප කරමින් දුක් විඳින්න ඇති. එවිට තොටියා, භාග්‍යවතුන් වහන්සේ, මම ඒ තවුසා හඳුනනවා. මම පුංචි කාලයේදීම තමයි ඔහු කැලේ තපස් රැක්කේ. ඉතින් ඔහු ඒ සඳහා අවුරුදු 25ක පමණ කාලයක් මහන්සි වෙලා තියෙනවා. එවිට භාග්‍යවතුන් වහන්සේ, මහණෙනි, අඩමස්සකින් කරන්න පුළුවන් දෙයකට ජීවිතයෙන් එතරම් කාලයක් කැප කරමින් දුක් විඳින්නේ කුමටද? ඒ කාලය මිනිස්යන්ගේ යහපත සඳහා යෙදවීමට හැකියාව තිබුණා නේද? මෙසේ අප භාග්‍යවතුන් වහන්සේ මේ වටිනා ජීවිතයේ වටිනා කාලය හරයක් නොමැති නිෂ්ඵල දේ සඳහා යෙදවීම අඥානකමක් බව පහදා දුන්සේක. මෙහිදී මේ බමුණා පෑවේ එක් ප්‍රාතිහාර්ය ක්‍රමයක්. මේ වගේ කෙනෙකුට කළ හැකි ප්‍රාතිහාර්ය වර්ග කොටස් 3ක් තියෙනවා. එනම් 이르දි ප්‍රාතිහාර්ය, ආදේශනා ප්‍රාතිහාර්ය හා අනුශාසනා ප්‍රාතිහාර්ය කියලා. මේ බමුණා සිදු කළ ජලය මත ඇවිදගෙන යාම, අහසේ පාවීම, සිටි තැනින් ඉබේ අතුරුදහන් වීම, Taman වගේ දහසක් මවාපෑම වැනි දේ තමයි 이르දි ප්‍රාතිහාර්ය කියන්නේ. ආදේශනා ප්‍රාතිහාර්ය කියන්නේ අන්‍යයන් සිතන දේ, කල්පනා කරන දේ ඒ අයුරින්ම ප්‍රකාශ කිරීම, අන්‍යයන්ගේ සිත් දැකීම හෙවත් පරසිත දක්නා නුවණින් අන්‍යයන්ගේ සියලු තොරතුරු ප්‍රකාශ කිරීම වැනි දෙයි. මේ ප්‍රාතිහාර්ය දෙකම භාග්‍යවතුන් වහන්සේ තම ශ්‍රාවකයන්ට අනුදැන වදාළ දේවල් නෙවෙයි, තහනමට ලක් කළ දේවල්. උන්වහන්සේ තම ශ්‍රාවකයන්ට අනුදැන වදාළේ අනුශාසනා ප්‍රාතිහාර්යයි. එනම් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය හෙවත් උතුම් පටිච්ච සමුප්පාද ධර්මය
ලෝකයාට දේශනා කරලා විග්‍රහ කර දීලා ඔවුන්ට නිවන් මඟ විවර කර දීමයි. එනිසා භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් පරිදි නිවැරදි යහපත් කල්පනාවෙන් යුතුව සරුදය සරු ලෙසත් නිසරුදය නිසරු ලෙසත් සලකා ඒ උතුම් නිර්වාණය නැමැති ക്ഷേම භූමියට යාම සඳහා නිති වීරිය යොදවමු. ඒ භාග්‍යවත් වූ අරිහත් වූ මාගේ අමාමෑණියන් වහන්සේට මාගේ নমස්කාරය වේවා.